මේ තියෙන චිකන් බිරියානි එක. ඒතොර මේ තියෙන සීෆුඩ් බිරියානි එක. බලමු මොකක්ද උන්ද කියලා. එතකොට මට සීෆුඩ් බිරියානි ගුණා රුපියල් 1000. චිකන් එක උනේ මට රුපියල් 750. සීෆුඩ් බිරියානි චුට්ටක් රෙඩ් කලර් එකට හුරු. චිකන් එක නම් චුට්ටක් එහෙම රෙඩ් කලර් එකට හුරු නෑ. අර yellow කලර් එකට තමයි තියෙන බිරියානි කලර් එකට. අද මේකේ පෝෂන් එක තින් ගත්තත් එහෙම. ඒතොර සීෆුඩ් එකේ පෝෂන් එක ගුණා ග්‍රෑම් 612. චිකන් එකේ පෝෂන් එක ගුණා ග්‍රෑම් 895. චිකන් බිරියානි එකට මෙන්න මේ වගේ චිකන් ඩ්‍රම් ස්ටික් එකක් දීලා තියෙනවා. බිත්තරයක් දීලා තියෙනවා. ඒ වගේම බටු මෝජ්ජක් දීලා තියෙනවා. වෙනසකට තියෙන ඉතින් මේ චිකන් එක තමයි. ඉතින් මේකට තියෙන සීෆුඩ් අයිටම් මිස්සෝ තියෙනවා, ෆිෂ් තියෙනවා. ඒ වගේම දෙකෙන්ම චිලි පේස්ට් එකක් දීලා තියෙනවා. අද මම මේ දෙකම ගත්තේ නිව් පුබුදු රෙස්ටොරන්ට් එකේ ඌ බීට්ස් එකෙන් තමයි තිබ්බේ. ඉතින් මම දැක්ක ඉන්න ගත්තා. එහෙනම් ඉතින් දෙකෙන් ටෙස්ට් කරලා බලමු ඇත්තටම හොඳ මොන බිරියානි එකද කියලා. හරිද මම දෙකම try කරා මට තේරිච්ච විදියට මේ දෙකෙන්ම ඉතින් අර ට්‍රැඩිෂනල් බිරියානි ටේස්ට් එක නම් ආවේ නෑ. නමුත් අර මේ යම් තාක් දුරකට හොඳ ටේස්ට් එකක් කරන යුනික් ටේස්ට් එකක් එනවා. ට්‍රැඩිෂනල් බිරියානි රස නම් මේ දෙකෙන් ගන්න අමාරුයි. සීෆුඩ් එක පොඩ්ඩක් ඔයිලි ගතියට තියෙනවා. ඒ වගේම කී අර සෝල තියෙන ඒ ටේස්ට් එකත් හොඳට දැනෙනවා. මම හිතන්නේ ගානට අවුලක් නැහැ කියලා රුපියල් 10යි. චිකන් එකත් අවුලක් නැහැ. හැබැයි චිකන් එක නේ හිස් වගේ තේරෙන මොකද මික්ස් වෙලා මුකුත් නැති ඉඳා. නමුත් ඕවරල් ගත්තොත් එහෙම දෙකම පට්ට මම තෝරගන්න රුපියල් 1000ක් දීලා හරි කමන්නේ. මම සීෆුඩ් එක තමයි කන්නේ.